තම්මේල් එක දැක්ක ගමන්ම ඔයාලා කලබල වෙන්නේ නැති මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ලංකාවේ අපිට කලබල වෙන්න දෙයක් නැහැ මේ TikTok තහනම ගැන. ඇත්තටම මේ TikTok තහනම තියෙන්නේ ඇමරිකාවේ දේශ සීමාව තුල. ජෝ බයිඩන් ජනාධිපතිතුමා විසින් 2025 ජනවාරි 19 වෙනිදාන් පස්සේ ඇමරිකාව තුල TikTok තහනම් කරලා තියෙනවා. ඉතින් ඒකට හේතු දෙකක් විදිහට ඔවුන් සඳහන් කරන්නේ TikTok ආයතනය. ඒ කියන්නේ මේ TikTok ආයතනයේ මව් සමාගම තියෙන චීනයේ ඔවුන් BitDays කියන සමාගම විසින් මේ TikTok app එක විකුණන්න ඕන. එහෙම නැත්නම් ඇමරිකාව තුල ඒක වාරණය කරනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉතින් 2025 ජනවාරි 19 වෙනිදාන් පස්සේ ඇමරිකාව තුල TikTok app එක තහනම් කරන්න තමයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ. අනිත් හේතුව තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා විසින් මේ TikTok app එක තහනම් කරන්න ඇමරිකාව තුළ අනිත් හේතුව වෙලා තියෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට විශාල වශයෙන් මේ TikTok app එක යූස් වුණා කියලා කියනවා. මොකද ගොඩක් content creatorsලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය පළ කරලා ගොඩක් වීඩියෝස් හදලා සෝෂල් මීඩියා වල පළ කිරීම හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජය තහවුරු වුණා කියලා ඔවුන් විශ්වාස කරනවා. ඉතින් මේකත් එක හේතුවක් ඇමරිකාව තුළ TikTok app එක තහනම් වෙන්න හේතුවක් වුණා. ඉතින් කොහොම වුණත් 2025 ජනවාරි 21 අලුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුරකාලය ආරම්භ වෙනවා. මේ සම්බන්ධව කෙටුම්පතක් ඔහු නිකුත් කිරීමට නියමිතයි. සමහර විට ඔහු මේක සලකා බලන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයක් තුළ මේ සම්බන්ධව පෙත්සමකුත් ගොනු කරලා තියෙනවා. ඉතින් අපි බලන් ඉමු 2025 ජනවාරි 21 වෙනිදාන් පස්සේ මොකද වෙන්නේ කියලා. කොහොම වුණත් මෙම තහනම ලංකාවට බලපෑමක් වෙන්නේ නැහැ.